නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත පින්වත්නි, හිමිදිරියේම Tamanගේ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් ඔබ හැම දිනම හිතට ජවයක් ශක්තියක් අරගෙන තමන්ගේ දවස සැලසුම් කරගෙන අදත් සූදානම් වෙන්නේ තමන් අරමුණු කරන ඉලක්කය කරා යන්නට. මේ ඉලක්කය කරා යනවා කියන කතාව කතා කරද්දී අපිට අපි පුරුදු කරලා යුතු අංශයක් තමයි කාලය කළමනාකරණය කිරීම. කාලය කළමනාකරණය කිරීම කියන එක උදෑසන සිට රාත්‍රී කාලය දක්වා කෙනෙක්ට සිදු කිරීම අපහසු නම් ඒ කාලය කළමනාකරණය කිරීම සතිය තුල දින 7 තමන්ට සැලසුම් කරගන්න අපහසු නම් මාසය තුල තමන්ට මේ මාසය සැලසුම් කරගත නොහැකි නම් වර්ෂයේ සහ තමන්ගේ ජීවිත කාලයම ගත්තට පස්සේ මේ කාල කළමනාකරණය කියන අංශය තුල තමන් දුර්වලයි නම් තමන්ගේ ජීවිතයේ ඒ බලාපොරොත්තු වෙන ටාගට් එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන ඉලක්කයට ගාමට නොහැකිතාවයට නොහැකි භාවයකට පත් වෙනවා. එහෙම සැලසුමක් අනුව කටයුතු කිරීම ගැන කතා කරනකොට ඒ ඉදිරියෙම සිටින උතුමන් වහන්සේ තමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. හොඳ කාලසටහනකට, හොඳ දිනචරියාවකට, හොඳ ජීවිත සැලැස්මක් සකස් කරගෙන ඒ අනුව කටයුතු කරපු කෙනෙක්. ඒක අපට හොඳ ආදර්ශයක්. එතකොට අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන ඔබ අද දවස් සැලසුම් කිරීම සඳහා දැන් සමහර ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්, වැඩ කටයුතු ඉදිරියලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් කිසියම් කෙනෙක් එහෙම කාලසටහනකට කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන කෙනාගේ නොකරන කෙනාට සාපේක්ෂව ලොකු ඉදිරි ගමනක් දියුණුවක් ඵලදායීතාවයක් දකින්නට පුළුවන්. ඒ කාලසටහන අපිට කියලා දුන්නේ අපේ දෙමව්පියෝ පුංචි කාලේ පාසල ඇරලා ආවට පස්සේ හවස වරුව ගත කරන පිළිවෙල. එතන ක්‍රීඩා කරන්නටත් වෙලාවක් වෙන් කරලා තිබුණා. රූපවාහිනිය බලන්නත් ඒ කාලේ තිබුණ හොඳ වැඩසටහනක් ළමා මනස පෝෂණය වෙන විදිහේ වෙලාවක් තිබුණා. හවස 6ට බුදුන් වන්දනා කරන්න වෙන් කරලා තිබුණ වෙලාව. ඒ බුද්ධ වන්දනාව අපට අදට භික්ෂු ජීවිතය තුලත් ඒ විදිහට කරගෙන යන්නට ශක්තිය පුරුද්ද ලබා දුන්නේ පුංචි කාලේ අපේ දෙමව්පියෝ. ඒ නිසා මේ කාලසටහනේ මේ චක්‍රයට හුරුවන කෙනෙකුට හරි පහසුවක් තියෙනවා ජීවිතය තුළ. හරි ජවයක් තියෙනවා ජීවිතය තුළ සහ තමන්ට තමන්වම පාලනය කරගන්න, තමන්ට තමන්වම හැඩගස්වා ගන්න, තමන්ට තමන්ගෙම කාලසටහන ගුරුවරයෙක් බවට පත් කරගන්න අවස්ථාව යොදා ගන්න පුළුවන්. එහෙම බැලුවට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ආකාරයට අපට උදෑසනින් අවදි වීම, ඊළඟට ආහාර වේල එක්තරා වේලාවකට අනුභව කිරීම, භික්ෂුන් වහන්සේලාට නම් ශික්ෂාපද අනුව ඒක ජීව විද්‍යාත්මකවත් ඒ ආහාර වේල වේලාවකට ආහාර ගැනීම පිළිබඳව ලොකු වැදගත්කමක් තියෙනවා. ගොඩාක් අද පිරිස මුහුණ දෙන ජීර්ණය කිරීම අපහසුතා ආදී විවිධ ගැටලු වලට ප්‍රධාන හේතුවක් කාලසටහනකට අනුව තමන් ආහාර වේල ලබා නොගැනීම. ඒක අදයි අපිට පුරුදු කරපු දෙයක් නේ. බුදුරජාන් වහන්සේ 2000 ගණනක් වසරකට පෙර අපට කියලා දීපු ක්‍රමය පිළිවෙලකට තමන්ගේ දවස ගත කිරීම. මේක ඔබට ආරම්භ කරන්න පුළුවන් කලින් දවසේ. සැලසුම් කරලා මම මේ විදිහට කටයුතු කරනවා කියලා. එහෙම නැත්නම් අපිට පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා සකස් කරලා දුන්නා වගේ සතියක කාලසටහනක් සකස් කර ගන්න පුළුවන්. ඒ කාලසටහන තමන් විසින්ම නිර්මාණය කරන්න වැඩිහිටිය කෙනෙක් නම් ඔබ සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවෙක් නම් වැඩ කටයුතු කරන කෙනෙක් නම් රැකියාව කරගෙන තමන්ට මේක නිර්මාණය කරගන්න පුළුවන්. තමන්ගේ අවශ්‍යතාව අනුව. අනිත් වැදගත් කාරණාව තමයි තමන් මේ වෙලාවට වැඩ කරනවා කියලා හිතාගෙන වැඩ කරගෙන ගියාට ඒ අවස්ථාවේදී කාලසටහන සකස් කරමින් වැඩ කරන්න අපහසුයක් තියෙනවා. නිවිහැනහිල්ලේ වාඩි වෙලා තමන් සංසුන්ව ඉන්න වෙලාවක කඩ 10ක් අතට අරගත්තම හොඳ කාලසටහනක් ඒ සැනසෙලි එකක් 10 කාලය තුළ නිර්මාණය කරගන්න තමයි හැකියාව ලැබෙනවා. ඉන් පසුව කොච්චර ආතතියක්, කොච්චර අපහසුතාවයක්, කොච්චර පීඩනයක් ආවත් කාලසටහන ඔබව පාලනය කරනවා, ඔබ ගමන අන්තය දක්වා යන්නට උපකාර කරනවා. ඒකේ අදහස ඒ කාලසටහනට හිරවිය යුතුයි කියන අදහස නෙමෙයි. අපි දන්න සමහර කෙනෙක් දරුවෝ ඉන්නවා, තරුණ පිරිස සේනාසනයට වෙලා උදව් කරනවා, ගමන බිමනක් යන්න ගියම අපව එක්කගෙන යනවා.
ගොඩාක් ශාසනික කටයුතු වල යෙදිලා ඉන්නවා. සීලය හොඳට පන්සිල් ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි විවිධාකාර මද්දරා වලින් ඈත් වෙලා ඒවා විවේචනය කරමින් බොහොම හොඳ ජීවිත ගත කරනවා. උදේ 7ට 8ට ගියාම නිදි. එතකොට කෙනෙක් මේක වැරදි විදිහට දකින්න බලනවා. හැබැයි ඒ මම කියන්නේ පාසල් ශිෂ්‍යයෝ නෙමෙයි. වෘත්තීයමය කටයුතු කරන දරුවෝ තරුණ පිරිස. එයාලගේ රාත්‍රී කාලය ගත්තම දිග රාත්‍රී කාලයක වැඩ කරනවා. එතකොට අපට ඒක උදේට නිදා ගන්නවා කියන එක හොඳයි කියන අදහස නෙමෙයි මේ කියන්නේ. ඒ නිදා ගන්න සැතපෙන පැය ගණනේ පොඩි එහෙ මෙහෙවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එයාලා කරන වෘත්තියත් එක්ක රාත්‍රී කාලයේ වැඩ කිරීම පහසුයි. එතකොට එයාලා මධ්‍යම රාත්‍රියේ නිින්දට ගියාට පස්සේ ඒ කාලේ උදේ කාලේ නිදි. එතකොට ඒක කෙනෙක් ඒක පිළිතුරක් කරගෙන අවස්ථාවක් කරගෙන අවස්ථාවාදී වෙලා උදේට නිදා ගන්න සුදුසු නැහැ. නමුත් තමන්ගේ කාලසටහන අනුව නිදා ගන්න වෙලාව පැය 6 7 සකස් කරගන්න පුළුවන්. දැන් උදාහරණයකට බුදුරජාන් වහන්සේගේ චරිතය තුළ අපිට මුණ ගැහෙන එක අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ රාත්‍රියේ එළි වෙනකන් සක්මන් කරනවා. සක්මන් කරලා මේක මුණ ගැහෙන අපිට සංයුත නිකායේ මාර සංයුත්තේ. උදේ පාන්දර බුදුරජාණන් සැතපෙනවා. එතකොට උදේ පාන්දර බුදුරජාණන් සැතපුණා කියන එක කෙනෙකුට ඒක දැක්කොත් විවේචනාත්මකව දකින්න පුළුවන්. ඒක විවේචනාත්මකව දැක්ක කෙනෙක්. කවුද? මාරයා. මාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට උසුළු කරනවා. කුටි ලැබිච්ච නිසා නිදා ගන්නවද? උදේ පාන්දර මොකට නිදා ගන්නවද? කියලා සමච්චලයට ලක් කරනවා. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ භාගතුන් වහන්සේ හොතරම දන්නව තමන් වහන්සේ කාලසටහනේ පුංචි එහෙ මෙහෙ කිරීමක් සිද්ධ කරගත්තේ රාත්‍රී කාලේ සක්මනේ යෙදිච්ච නිසා කියලා. ඒ වගේ කවුරුවත් කියන නිසා නෙමෙයි ඔබේ දියුණුව බලාපොරොත්තු වෙන්නේ. කවුරුවත් ඔබට බල කරන නිසා නෙමෙයි ඔබේ අරමුණට යාමට අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම බලාපොරොත්තුෙන් ඔබට කාලසටහනක් සකස් කරගන්න පහසුවක් නැහැ. ඒ කාලසටහන දින 7ක කාලසටහනක් වෙන්න පුළුවන්. ඒ කාලසටහන දින 5ක කාලසටහනක් වෙන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ? සෙනසුරාදා දින දවසේ ඔබට යම්කිසි ගමනක් යෙදෙනවා නම් නිදහසේ ගත කරනවා නම් ඒ කාලසටහන අනිත් දවස් 5ට වඩා සම්පූර්ණයෙන් වෙනස් නම් ඔබට දින 5ක කාලසටහනක් ස්ථිරව සකස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දින 2ක කාලසටහනක් සකස් වෙනවා. ඒ කොහොමද වෙන්නේ? දැන් භික්ෂුන් වහන්සේලා ගත්තම අපට සෙනසුරාදා ඉරිදා කියලා සඳුදා අඟහරු වල විශේෂත්වයක් නැහැ ආරණ්‍ය වාසීව ඉන්නකොට. එතකොට අපට දින 2යි කාලසටහනේ තියෙන්නේ. මොනකද්ද දවස් දෙක? ඔත්තේ සංඛ්‍යා දවස් ඉරට්ටේ දින. එතකොට පළවෙනිදා මාසේ පළවෙනිදා තුන්වෙනිදා පස්වෙනිදා මේ කාලසටහනට. දෙවෙනිදා හතරවෙනිදා හයවෙනිදා මේ කාලසටහන. එතකොට තවන්ට පාඩම් වැඩ කරනවා නම් ත්‍රිපිටක ධර්ම ඉගෙන ගන්නවා නම් මේ පොත්පත්වල නම් ටික දෙපැත්තට ලියලා තමන් ඔත්තේ දිනයකද නම් මේ කාලසටහනට කටයුතු රාත්‍රිය දක්වා. ඉරට්ටේ දිනයට නම් මෙතන දවස් දෙකක වෙනසක් තමයි දවසක් කර දවසක් සිද්ධ වෙන්නේ. මේ විදිහට තමන්ට කැමති විදිහට කාලසටහන සකස් කරගන්න පුළුවන්. ඊට අපිට මේ මීට වසර කීපයකට මුණ ගැහුණා අපිට හම්බ වුණා දින දර්ශනයක්. ඒ දින දර්ශනය ඒකට කියන්නේ ඊය ප්ලෑන් එක කියලා. තනිකර මුළු මාස 12ම තනි කඩදාසියේ තියෙනවා. ඒ වර්ෂයක් සැලසුම් කරන කෙනෙකුට හරිය පහසුවක් තියෙනවා ඒ දින දර්ශනය තුළ මාසයක් පිටු පෙරලනවට වඩා. ඒ වගේ Tamanට සුදුසු ක්‍රමයක් උපකාර කරගන්න පුළුවන් තමන්ගේ කටයුතු සංවිධානය කරගන්න. ඒ සංවිධානය කිරීම තුළ තමන්ට ඉදිරි අනාගතයේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට තවත් පැත්තකින් තමන්ගේ බලාපොරොත්තු මෙන්න මේ අරමුණුමම මේ කාලෙදි ඉෂ්ට කරගන්නවා කියලා තමන්ට ලියලා තියාගන්න පුළුවන්. මේ ලියන කියන කටයුත්තට ඔබ යොමු කරන්නේ මොකද හේතුව? හැම දෙයක්ම අපට මනසේ තියාගන්න බෑ. හැම දෙයක්ම මතක තියාගෙන කාලසටහනට කරන්න බෑ. ඒ කෙනෙක් ලියනවා කියලා කියන්නේ සාක්ෂරතාවය තුළ අපට ලැබිච්ච ලොකු වාසියක්. අපට අමතක වෙන දෙයක් නැවත ආවර්ජනය කරගන්න මතක් කරගන්න ලොකු පහසුවක් තියෙනවා. ඒ නිසා ඒ කාලසටහන හිතට ආවේගයක් නැත්නම් පීඩනයක් ආතතියක් ඇති අවස්ථාවක කලියුත්තේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව ලත වෙන වෙලාවක Tamanට අන්න Taman කලින් සකස් කරගත්ත කාලසටහන උපකාර කරනවා. දැන් ඔබ කල යුත්තේ මෙයයි. එහෙමනම් ඔබ කරන්න උත්සාහ කළ යුත්තේ එයයි. දැන් ඒ වෙලාවේ තියෙන පොතක් කියවීම නම් ඒ පොත කියවන තරම් මානසික මට්ටම උසස් මට්ටමට ඇවිල්ලා නැතත් ඔබට පොත අරගෙන වාඩි වෙන්න පුළුවන්. සමහරවිට ටික වෙලාවකින් හරියනවා. ඒ වෙලාවේ භාවනාව නම් ඔබේ කාලසටහනේ තියෙන්නේ. භාවනාව කරන තරම් හිත හදාගන්න බැරි වෙන තත්ත්වයක හිටියා වුණත් කාලසටහන නිසා ඔබ පරයන්කේ වාඩි වෙනවා නම් ඔබට ඒ කටයුත්ත
විනාඩි කිහිපයකදී කරගන්න මනස සකස් වෙනවා. මනස බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. ඒකට උපකාර කළේ කවුද? කාලසටහන. ඊළඟට ඔබේ ඉතිරි වැඩ කටයුතු කරගන්නට ඔබට උපකාරය කළේ කවුද? ඔබට ගුරුවරයා වුණේ කවුද? කාලසටහන. ඒ නිසා දවස ආරම්භ කරන ඔබ දෙමාපියන්ගෙන් උදව් උපකාර අරගෙන දරුවෝ නම් ශිෂ්‍යයෝ නම් ගුරුවරයන්ගෙන් උපකාර අරගෙන නැත්නම් කවුරු හරි යටතේ වැඩ කරන කෙනෙක් නම් ඔබේ ආයතන ප්‍රධානින් උපකාර කරගෙන වැඩිහිටිය නම් ඔබේම වුමනාව ඉෂ්ට කර ගැනීම වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කරන්න, සාර්ථක දවසක් ගත කරන්න, සාර්ථක සතියක් ගත කරන්න. ඒ සතිය සාර්ථක මාසයක් දක්වා සහ වර්ෂයක් දක්වා සහ අති සාර්ථක ජීවිතයක් ගත කරන්නට ඒ බුදුරජාන් වහන්සේ අපට කියා දුන්න ආකාරයට ඔබේ කාලසටහන සකස් කරගන්න පුළුවන් ඔබේ වමනාවන් ආකාරයන් අනුව. එහෙම සකස් කරගන්න කෙනෙක් කාලය කළමනාකරණය කරගත්තා බවට පත් වෙනවා. තමන් ඒ අරමුණු ඉලක්කවලට යන්නට උත්සාහ කළ කෙනෙක් බවට පත් වෙනවා. සියල්ල ඉෂ්ට නොවුනත් යම් මට්ටමකට සාර්ථකත්වයක් ලබන ශක්තිමත් පුද්ගලයෙක්, සාර්ථක පුද්ගලයෙක්, ඵලදායී කෙනෙක් බවට පත් වෙන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒ தත්ත්වයටපත් වෙන්නට, ඒ ගමන යන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියන ආශිර්වාදය කරමින් අප අද දවසේ සමුගන්නවා. තෙරුවන් සරණයි.